දරුවනේ මම අදත් මේ පොඩි කතන්දරයක් කියා දෙන්නයි ලැහැත්ති වෙන්නේ. ඔයාලා හොඳට අහගන්නයි. ඔන්න එක කැලියක හිටියා වනාන්තරයක එළු දෙනෙකුයි පැටව ටිකකුයි. ඉතින් එක දවසක් මේ එළු දෙන පැටවුනුත් එක්ක කෑම හොයන්න කැලියේ ඇවිද ඉන්නකොට වැස්සක් එන්නා. අහස අඳුරු වෙලා කළු වෙලා දැන් ලොකු වැස්සක් එන ලකුණු පහළ වෙනවා. ඒ ගමන එළු දෙන බැලුවහම මේ පොඩි ගල් ගෙයක් තිබුණා. පැටව ටිකත් එක්ක ගල් ගේ ඇතුළට ගියා. ගිහින් දැන් ඉන්නකොට මේ එළු දෙන්නට දැනුණා මේ ගල් ගේ කොටියෙකුගේ ගඳ තියෙනවා. ඒකට හිතුවා දැන් මේ කොටියේ ඉන්න ගල් ගේකුයි දැන් මේ කොටියත් වහිනේ හින්දා මේ ගල් ගෙට එන්න පුළුවන්. ඒක හින්දා දැන් මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා මම කල්පනා කරගෙන ඉඳලා හොඳට හොදිසියෙන් හිටියා කොටිය එනවාද කියලා බලනකොට ඕන් ටිකක් වෙලා එනකොට කොටියක් දුවගෙන දැන් ගල් ගෙට එනවා. දැන් ආවනම් එහෙම එළු දෙනයි පැටව ටිකයි මරාගෙන කනවනේ. ඉතින් එළු දෙන මොකද කරන්නේ කටහඬ එම විනාශ කරලා පාලු කරලා හයියෙන් කිව්වා මේ පැටවුනේ කෑ ගහන්න නැතුව ඉඳපල්ලා. දැන් කොටිය ආපුවම මරලා උඹලට කන්න දෙන්න. ඒකකම් කෑ ගහන්න නැතුව ඉන්න කිව්වා. කොටියට මේක ඇහුණා. එහුණාම හිතුවා මේ මටත් වැඩි ලොකු දරුණු සතෙක් තමයි මේ මොකෙක් හරි ඇත්තේ මං යනකම මේ බලා ඉන්නේ. මාව මරාගෙන කන්න කියලා කොටිය ආපහු වැටිලා දිව්වා. කොටිය ආපහු වැටිලා දුවනකොට නරියෙක් මේ හිල මොකක්ද හිවල නරිය කියන්නේ හිවලටනේ. හිවලෙක් හිවල ඇහුවා මොකද කොටිරාලා මේ නැති මුනින්දාගෙන දුවන්නේ කියලා. ඒ ගමන කිව්වා මේ මගේ ගුහාවට මොකෙක් හරි නපුරු සතෙක් ඇවිදින්. මං මේ මරාගෙන කන්න බලාගෙන ඉන්නේ. මට ඇහුණා කියනවා. මම මේ බේරෙන්න දුවනවා කියලා. ඒ ගමන නරිය හිතුවා මේ කොටියා කන්න සතෙක් නම් ඉන්න විදියක් නැහැ. මේක නම් බොරු වෙන්න කියලා මං කොටි කාලාම ඉන්නකො මං ගිහින් බලලා එන්නම් කියලා. කියලා නරියා ගියා. නරියා ගිහින් එබිකම් කරලා බලනකොට මේ දැන් එළු දෙනයි පැටව ටිකයි ඉන්නේ. එතකොට එළු දෙන දැනගත්තා මේ නරිය ඇවිත් තියෙන්නේ නම් මේ කොටියට පණිවිඩය කියන්න තමයි මේ කියලා හිතාගත්තා. හිතනකොට දැන් කොහොම නරියා ගිහින් කිව්වා මේ එළුවෙකුයි පැටව ටිකකුයි ඉන්නේ. එළු දෙනෙකුයි පැටව ටිකකුයි. ඔබ එන්න බලන්න යන්න මං පෙන්නන්නම් කියලා. ඉතින් කොටියට නරියා විශ්වාසත් නැහැ. ඒ ගමන මට නම් බෑ කියලා කිව්වා. ඒ ගමන කිව්වා ලණුවක් ගේන්න. ලණුවක් ගෙන මගේ බෙල් එක කොනක් බැඳලා අනික් කොන මේ කොටියගේ බෙල්ල බැඳ ගන්න කියලා. ඒ ගමන දැන් ලණුවක් ගෙන කොටියගේ බෙල්ලෙත් එක්ක කොනක් බැඳලා අනික් කොන නරියගේ බෙල්ල බැඳගෙන දැන් නරිය ඉස්සෙල්ලා යනවා. කොටියත් ඉතින් බයෙන් පස්සේ යනකොට එළු දෙන දැන් බලාගෙන ඉන්නේ. එළු දෙන දැක්කා නරිය කොටිය අරන් දැන් අර නරිය ඉස්සෙල්ලා බලලා ගියක් දැක්කනේ. ඒ ගමන කොටි දෙන්නේ එළු දෙන පැටවුන්ට කියනවා දැන් අර මේ හිවල්හාමි ගිහින් කොටිය රවට්ටගෙන අරන් එනවා ඇති. අරන් ආපුවම උඹලට මරලා දෙන්නම් කන්න කෑ ගහන්න නැතුව ඉන්නේ කිව්වා. කොටියට මේක ඇහුණා විතරයි කොටියා හොඳටම බය වුණා. බය වෙලා දිව්වා හයියෙන්. දුවනකොට දැන් නරියට ඒ හයියෙන් දුවන්න බෑ. නරියා දැන් බිම පෙරලිලා බිම ඇද්දීගෙන තමයි යන්නේ. ඉතින් කොටිය දුවනවා නරියා ගස්වල හැප්පෙනවා මුල් වල හැප්පෙනවා. ඉතින් කොටිය දැන් පෙරලිලා බිම දිගට නෑදෙනවනේ. දුවගෙන ඉහින් කොටිය ගහකට නැග්ගහම නරියා බෙන් පාතට බැලේ එල්ලිලා කොටිය මේ නරියා මැරුණා. බෙල්ල පිරෙලා. ඒකම කොටිරාල බිමට බැහැලා නරිකුණ ලණුවෙල් ඉහලා දාලා උගේ බෙල්ලෙන් ලණුවෙල් ඉහලා දාලා කොටියා යන්න ගියා කැලේට ආයේ ගල්ගේ පැත්තටවත් ආවේ නෑ. එළි දෙනයි පැටවෙන් ටිකයි ඉතින් මේ වැස්ස පෑවුවට පස්සේ උන්න තැන්වලට ගියා. ඒකයි කතන්දරේ. දැන් ඉතින් මේ දරුවෝ දැනගන්න ඕන මොකක් හරි දෙයක් වෙනකොට ඒකෙන් බේරෙන්න මොකක් හරි උපක්‍රමයක් හිතා ගන්න ඕනේ. දැන් මේ එළි දෙන කල්පනා කරලා ඒව කලේ නැන්නම් කොටිය ඇවිදින් පැටව ටිකක් කාලා එළි දෙනත් කනවා මරාගෙන. ඉතින් එළි දෙන්නට බේරෙන්න පුළුවන් උනේ එළි දෙන්නේ කල්පනා කරලා ඒ අවස්ථාවට අනුව මේ වැඩ කරපු හින්දා